Hi guys, කොහොමද? welcome to Prabodh Habibi. මම මගේ channel එක මම පටන් ගත්තා මම ඒක ඇක්ටිව් කරගෙන ගියේ නැහැ දිගටම. ඒ වුණාට මම දැන් පටන් ගත්තා මගේ day life එක documentary එකක් විදියට වීඩියෝ post කරගෙන යන්න. මේ wife දැන් ලෙඩ වෙලා. ඒ හින්දා මට සිද්ධ වෙනවද උයන්න. අද මම වට්ටක් එකක් හදන්න යන්නේ මම දන්නේ නැහැ හදන්න. wife කිව්වා කරන විදියක් එයා කොහොමද කෑලි කපලා බැදපු තුන පහ දාලා මේක ලත ගාලා දාලා විනාඩි 20ක් විතර මේ explain කරා මේ මම හදන වට්ටක් එච්චර රහනේ. දැන් යා කන්න කැමති කියන වට්ටක් ඉඳ වට්ටක් එකක් හදලා බලමු. කොහොමද ඒකේ රස එන්නේ කියලා. අමුතු වුණා කියන්නේ. වටක්කත් එක්ක මාළුත් බදින්න තමයි යන්නේ. ඔයමු. මේ වටක් වලට නමක් කියන මොකක් හරි දන්නේ නැහැනේ. මොකද්ද කියලා ඒ වුණාට මම එක දවසක් කාලා දෙනවා රහයි. ඒ හින්දාදී ඒකම මම ගත්තා. ඔව්. අයින් කරන්නේ මේක නේද? අයින් කරන්න දුවල. කපලා හරියන්නේ. මේ රටවල වෙනකොට තනියෙන් හොයාගන්න තේම මෙහෙ එනකොට නම් මොකද දන්නේ හදන්නේ. ඔක්කොම ඊට පස්සේ YouTube පිටින් තමයි. අනික මේ ඇට මේ විසිට් කරාට මේ ගන්න ගියාම මෙහෙන ගණන්. ඒක දැන්. වන්දා. පගත්තා. අම්බ වගේ නෙමෙයි. නිකන් තුන දෙන එක එක්කම. මිරිස් ටිකක් දාන්න ඉක්වා. කෑම සරණයි ගමන්. මිරිස් ටික වැඩි කරා. අපි දාන්න බෑනේ වටක් කිට්ටෝම. උඹම අහන්න. එක ගත්තා. මහත් උට්ටක් දැම්ම. වැඩිද. උසි ගණන් ගන්න එපා. උසි වෙනස් කරලා නැහැ. එයා නැහැ නේ කටියෙන් තරම්. අතන පහ උට්ටක් දාන්න වැඩි තුන පහ. වැඩියෙන් දාන්න ඉක්වා. Oke. Kawaran tera. කරගත්තා. අවලං කරගත්ත ටික. දැන් මේක රත් වුණාට පස්සේ හරි වතුර වලින් මේක කොට කරුණාට පස්සේ වටක ටික දානවා මේකට. දැන් මට කිව්වේ වටක්කා එක මුලින්ම කිරිත් එක්ක කිරි දාලා පොල් කිරි දාලා ඒක පැහෙන්න එනකොට ටෙම්පරාරි එක හදලා මේක දාන්න. අතන කොහෙද බලන්න. එහෙම බැලුවම මේක රහයි කියලා තමයි කිව්වේ. එහෙනම් දැන් ඒ විදිහට තමයි කරන්නේ. දැන් මම අලුත් මගේ මැජික් වාදනය හදාගත්ත පොල් කිරි එක තියෙනවා. දැම්මා. මේක පොඩ්ඩක් දැම්මා. ඔක්කොම ටික දාලා දෙන්නේ. හොද වුණානේ. අම මිරිස් දාන්න. අපි දෙන්න ගෙනාවලින් කොහොමරනේ. මිරිස් දාන්න. ඔය විලාය ටක් ගාලා හදලා ලේසිය. තනියෙන් ඉන්නවා මොනවා සුන් ගාලා මොනවා හදාගත්තා වරක් කරලා තකාර. කෑ. අපි වෙන්න කලින් මම ඒ කම්පැනි අපිට වෙනවා දීලා දීප රෙකමෙන්ඩේෂන්. දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. ඒ නෝට අනිත් එක්කෙනා හින්දු එක්කෙනෙක් උන්ට මේ කොකොනට් ඔයිල් අරහන්. උන් සන්ෆ්ලවර් ඔයිල්මයි ගන්න. මම ඉතින් කාලයක් පුරුදු වෙලා හිටියා සන්ෆ්ලවර් ඔයිල් වලට. ඒක රහන් නැහැ ඉතින්. ඒ වුණාට මේ හොඳයි ඒක හදන්න. හරි. ඉතින් ඒක ඉතින් නිකන් ටෙම්පරරි එක හදාගන්න. එන ඒ ටික මම ටික හදාගන්නකම් කොහොම මින්ද? ලුණු සුදු ලුණු කපා ගන්න ඕනේ. ඊට පස්සේ අඹ හද පින්ඩිය ටික දාලා ටෙම්පරරි දාගෙන අන්තිමට මේකට කවලක් කරනවා. තමයි එයාගේ අන්තිම ලෙසන් එකේ අන්තිම කෑල්ල. let's do it. සුදු ලුණු. මේ යන්න ගියාම මොකද හොදන සීන් එක. ඊනවා වැඩි හොදනම අත හොදනම ඒක කොහොමද වටුන අති ගන්නත් හොඳ නැහැ ඉතින්. මම කරන් දෙන්නේ උරු වෙලා දී. මේ රූම් එකේ එහෙම ගණන් නැහැ. මේ දැන් සෙන්ට්ලන් කපන්න බෑ වෙන සාමාන්‍ය විදිහට උඩ කපා ගන්න පුළුවන්. ඉදුරුම් ටික එනවනේ. වතුරට දාන්න ඕනේ.
අම්මරික මේ ඉන්න මේ ඉතින් කුණු જાතියක් තියෙන රතු පාට ඒ ලුණු જાතිය ටිකක් හද රතුයි. ඕ ඒකේ ඩක් ඔක්ක වන්න බෑ ඇඬෙන හොඳද නෝද නාට්ටක් එක පොඩක් මද ගින්නේ තමයි මේ වෙන්න ඕනේ තැම්බෙන්න ඕනේ පොඩි ඒක ඉතින් කුකාලා නම් චෙප් කරන්න නෙවෙයි ඉතින් මේව දන්නේ සමානව මෙන්න වීඩියෝ බලලා අනිත් අය හදන විදිය බලලා ඒක නිකන් රෙසිපි ගොඩක් කවලම් කරනවා වගේ සීන් එකක් තියෙනවා මගේ රෙසිපි ඉතින් යමු එහා පැත්තට ගෑස් ඉවරයි කියලා. ඒක අන්තිමට දැන් මේ පොඩ්ඩක් සීන් එක තියෙන්නේ මිදෙනවා මේක. එපා. ඉතින් මේ ඔරිජිනල් ඒකදී හොඳ සුවඳයි. ඒක මම ගොඩක් අය ඉතින් ගන්න මේ බ්‍රෑන්ඩ් එක. අපිට නවත්තලා ගියේ. අවසන්. Yep, yeah, it's quite easy. ගොඩක් තේල් ගන්න නැහැ. ඉතින් හින්දා තේල් කෑමේ පොඩ්ඩක් පරිස්සම් වෙනවා. ඉතින් try කරනවා. පිටි කෑම වැඩි පොඩ්ඩක් මේ ඊට වාට්ටු ඉතින් මේ හැමෝටම දන්නවනේ ඩයබටිස් අනම්මන දෙද්දවල් වැඩි. අපිට දා ගන්නවා. අපිට සකස් ෆොටෝස් ගන්න ඕනි. ලේසියට වට්ටක් එකක් හදා ගන්න ඉතින්. කරලා බලන්න. ඔයාලා. මේ ගෑස් වලින් නැතිෙන්නේ ගොඩක් එහෙම ලොකු ගාණක් කැපෙන්නේ නැහැ ඒවට. අර මෙහි තියෙන විදිහට තියෙන්නේ මේ මෙහි ඉතින් අර අවුල් ගාණක් එකට වීසා වලින්ම නින්ද තියෙන්නේ. ඊට අමතරව මේ කන බොන ටික පොඩ්ඩක් ෂේප් වැඩිම සල්ලියන් ඉන්නද. එන කිසිම දෙයක් නැහැ. මේ ලේසි කියන්නේ ඩෙසර්ට් තියෙන අම්බාන එක ඩෙසර්ට් තියෙන ඒකට එක ස්පේස් එකක් ගන්න ලොකු ගාණක් ගන්න. මේ ස්ක්‍රැප් පීට් වල තමයි ප්‍රයිසස් තියෙන්නේ. ඒක තමයි ඩුබායි වල විශේෂත්වම දේ. 27 මේ කියන්නේ ස්පෙෂල් එක. කොච්චර ඉත තිබ්බත් යාලා රියල් එස්ටේට් කියන බිස්නස් එක සෑහෙන ලොකුවට මෙහි රන් වෙනවා. ඒ කොච්චර ලොකුවට සෑහෙන ලොකු ප්‍රොජෙක්ට් තියෙනවා. ඒ තියෙනවා වගේ මේවා සෝල්ඩ් අවුට් වෙනවා සරවර ගාලා. ඒ ඕප්ලයින් ප්‍රොජෙක්ට් එහෙම ඔක්කොම යනවා. ඒවා මාර සල්ලි මවන්න පුළුවන් බිස්නස් එකක්. ඒ රියල් එස්ටේට් කියන බිස්නස් එක. ඕප්ලයින් එකේම තමයි ගන්නවා. ඊට පස්සේ ආයේ සල්ලි තියෙන ඒකට කරගෙන අවුරුද්දක් යනකොට ඩබල් කරලා දුන්නා. ඒවා විකුණන එකම ආයේ මේ ඒ සෙල්ලම ඒ බයි එකෙන් අරගෙන සබ්මිට් කරලා දෙන්න. එක බයි කෙනෙක් කරලා ගත්තාම ඊට කාලෙට මම කරලා ගන්නවා. එකෙන් කොප්‍රෝ කරනවා. prices මොකට මොන විදියට ප්‍රයිස් උඩ තියාගන්න ප්‍රයිස් පල්ලෙන් අඩුවට විකුණන්න එහෙම බෑ. මට අඩුවට විකුණන්න කියලා ඒකට අඩුවට විකුණන්නත් බෑ. එහෙම නම් අනිත් කම්පැනි වලින් කම්ප්ලේන් එනවා. එයාට තියෙන ලයිසන්ස් ඔක්කොම කැන්සල් කරනවා. එහෙනම් යම් කිසි රේන්ජ් එකක් තියලා තියෙන ඒ රේන්ජ් එකේ තමයි එයාට අවම දෙන්න පුළුවන්. මට දැන් 50000කට ගත්ත එකක් 45000කට එහෙම විකුණන්න කියලා එහෙම කරන්නත් බෑ. එහෙම කිව්වොත් බිලෝ රේලා ප්‍රයිස් වලට යන්න වෙන්නේ. එහෙම ගියාම තවත් ප්‍රශ්න නේද? එහෙම කිව්වොත් එහෙම පැනල්ටි එකක් තියෙනවා. ඒ වගේ මේ ප්‍රයිස් එක ගවර්න්මන්ට් එකෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඒක මේ රියල් එස්ටේට් එකට නැගලා යන්නේ. හරි මේක නම් හරි. මොකද තේල් ගන්නවද? ඕ මොකක්ද ඒ කොහොමද කියලා. පොඩ්ඩක් මතිය. ඊට පස්සේ මහල් බැද ගන්න එක. අනේ නේද මගේ අවුට්පුට් එක. මොනවද තමයි වට්ටක් එක ආවේ. දැන් තියෙන්නේ මහල් බැද ගන්න. මොනවා මේ නිවුස් එකක් ආවා. මුළු අපි ඉන්නේ රූම් එකේ ටිකේ මම හදන එකත් එක මාරු සුවඳක් වනේ. මට නම් සුවඳක් ආවේ නෑ. උනාට රහයි. මට සුභාරංචියක් ආවා මේ කොළවටම සුවඳයි කියලා. හරි දැන් අපි මාළු හදන්න යන්නේ. මාළු ටික බැද ගන්න මේ. හරිද? ඒකට සාමාන්‍යයෙන් අපි කරන ටික රෙසිපි එක දාන්න යන්න. ඒ ටික දාලා හොඳට කවලම් කරගන්නවා. එහෙනම් මාළු ටික බැදනවා. බැදලා ඒ ටිකත් එක්ක සුදු බසුත් එක්ක අපි කානවා. මේ කැමේ ගලන රැට. එහෙනම් channel එකත් එක්ක රැඳිලා ඉන්න. ප්‍රබෝධ හබීබි channel එකත් එක්ක දිගටම ඉන්න.